අයුබෝවන්. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයා ටීචර් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලක ස්ක්‍රීන් එකක ෆිල්ම් බලන්න කැමති කෙනෙක් නම් ඔයාලට ඒකට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ගැජට් එකක් ගැන. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ රුපියල් 10000කටත් වඩා අඩු මිලකට මාකට් එකේ දැනට ගන්න පුළුවන් හොඳම ප්‍රොජෙක්ටර් එක ගැන. ඉතින් මම මේක ටෙමෝ ඇප් එකෙන් ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක වෙන්නේ $31යි. ඒ කියන්නේ රුපියල් 10000කටත් වඩා අඩු මුදලට ඔයාලට මේ M5 කියන ප්‍රොජෙක්ටර් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ප්‍රොජෙක්ටර් එක ගන්න පුළුවන් සියලුම ලින්ක්ස් ටිකත් අපි මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දාලා තියන්න. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. හරි එහෙනම් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මේක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා. අපිට අන්බොක්ස් කරගත්ත ගමන් මේ වගේ ක්වික් ගයිඩ් එකක් දීලා තිනවා කොහොමද මේක සෙටප් කරගන්නේ කියලා. අපි පැත්තකින් තියාගමු මේක. ඊට පස්සේ අපිට ෆුල් ගයිඩ් එකක් දීලා තියෙනවා කොහොමද මේක සෙටප් කරන්න නිසා මේක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට අපේ ප්‍රොජෙක්ටර් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක පැත්තකින් තියාගමු. ඊට අමතරව අපිට මේ ප්‍රොජෙක්ටර් එකට අදාළ රිමෝට් එක සහ පවර් කේබල් එකක් බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේ ප්‍රොජෙක්ටර් එක ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් බොඩි එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අපිට මේකට අදාළ ලෙන්ස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ස්ටෑන්ඩ් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක අපිට ඕන විදිහකට මෙහෙම තියලා මේ පැත්තට හරි එහෙම නැත්නම් අපිට කැමති ඇන්ගල් එකකට හරව ගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ ફોකස් එක හදාගන්න මෙන්න මේ විදිහට කී එකක් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කී එකෙන් මේ ලෙන්ස් එක ඉස්සරහට සහ පස්සට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ පිටිපස්සට ආවොතින් අපිට HDMI පෝට් එකක්, power button එක, USB සහ Type C cables බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේක ස්පීකර් එකකට වෙනම කනෙක්ට් කරන්න පුළුවන්. 3.5mm jack එකකුත් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ inbuilt ස්පීකර් එකක් තියෙන නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ තියෙන සවුන්ඩ් එකෙන්ම වුණත් අපිට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ හෝල්ස් ටිකක් බලා ගන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන හීට් එක ෆෑන් සරහා එළියට ගන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. අපිට මේක කනෙක්ට් කරගන්න ගොඩක් ලේසි. මුලින්ම මේ power cable එක Type C port එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ power cord එකක් අරගෙන ප්‍රොජෙක්ටර් එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන විදිහට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඇඩ්ජස්ට් කරගන්න. අපිට මේක රිමෝට් එකෙන් turn on කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිට මේ විදිහට on කරගන්න පුළුවන්. හරි දැන් අපි on කරගෙන තියෙන්නේ අපේ ප්‍රොජෙක්ට් එක. මේක මගේ ස්ටුඩියෝ එකේ තියෙන බෝල් එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපි ඒක ගැන වෙනම කතා කරමු. ඉතින් මුලින්ම අපිට පුළුවන් මේ settings වලට ගිහිල්ලා මේ settings වල අපිට අවශ්‍ය දේවල් තියෙනවා නම් වෙනස් කරගන්න. අතන මේකේ default settings ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේකේ ලොකු වෙනස්කම් මුකුත් කරන්න දෙයක් නැහැ. හරි අපි නැවතෙමු මේකේ තියෙන menu එකට. ඉතින් මේකේ තියෙන ප්‍රධානම පාර්ට් තමයි අපිට මෙතනදී අපේ ෆෝන් එක වයර්ලස් විදියට වගේම USB කේබල් එකක් පාවිච්චි කරලා කනෙක්ට් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද අපි වයර්ඩ් කනෙක්ෂන් එක හරහා අපේ ෆෝන් එක කනෙක්ට් කරගන්නේ කියලා මේ ප්‍රොජෙක්ටර් එකට. ඉතින් මෙතනදී ඔයාලට යූස් කරන්න වෙන්නේ එක පැත්තක USB තියෙන කේබල් එක. මුලින්ම ෆෝන් එකට කේබල් එක කනෙක්ට් කරලා අනිත් පැත්තෙන් ඔයාලට මේක මේ USB පෝට් එකට තමයි කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ ෆෝන් එකට මෙන්න මේ වගේ pop-up menu එකක් එනවා. ඒකේ තියෙන මේ view කියන බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ ෆෝන් එකටම මේ screen casting app එක download කරගන්න. ඉතින් මෙතනදී අපිට third party app එකක් හරහා තමයි mobile එක සහ projector එක connect වෙන්නේ. ඉතින් අපි app එක install කරලා open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපේ projector screen එකේ ෆෝන් එක පෙන්නනවා. හරි මම YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් play කරලා පෙන්නන්නම් කොහොමද මේකේ screen එකේ quality එක කියලා. අපිට බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ වෝල් එකේම මේ ස්ක්‍රීන් එක තියෙනවා. ඉතින් මම මේ ප්‍රොජෙක්ට් එක ටිකක් ළඟින් තමයි තියලා තියෙන්නේ ස්ක්‍රීන් එකට. ඒක නිසා මේ වගේ සයිස් එකේ ස්ක්‍රීන් එකක් තමයි අපිට පෙන්වන්නේ. අපි මේ ප්‍රොජෙක්ට් එක තවත් පිටිපස්සට ගත්තොත් තවත් අපිට ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. normal wall එකකට දීලා තමයි මේ quality එක ගත්තේ. ඔයාලා මේ ප්‍රොජෙක්ට් එක use කරන තැන ටිකක් කළුවරයි නම් මීට වඩා ගොඩක් හොඳ quality එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ ස්ක්‍රීන් එක කොච්චර ලොකුද කියලා බලන්න. මම මේ ස්ක්‍රීන් එක ළඟට යන්නම්. ඒකට ඔයාලට idea එකක් ගන්න පුළුවන්.
මේ ස්ක්‍රීන් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එක කොච්චර ලොකුද කියලා. අතර මේක අපේ මේ බිත්තියේ සයිස් එකටම ලොකුයි. ඔයාලට මාත් එක්ක බැලුවම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක් එක්ක යූස් කරොත් ඔයාලට මාර ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ඔයාලට ලෝ බජට් ගන්න පුළුවන් විවිධ ස්මාර්ට් ගැජට්ස් ගැන වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.